හායි ළමයි. ඔන්න මට හිතෙනවා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නැති හින්දා අපි කුරුසුපල්ලි ගියපු වීඩියෝ එකක් තියෙනවා. ඒක අප්ලෝඩ් කරන්න ඕනි කියලා. අපි ඉතින් දැන් මේ නාත්තන්ඩියේ ඉඳලා කුරුසුපල්ලි යන ගමන් ඉන්නේ. මමයි නංගි අම්මයි තුන්දෙනාත් එක තමයි කුරුසුපල්ලි යන් කියලා හිතුවේ. මේ තියෙන්නේ අපි ඉස්සර හැම වෙලේම ආගිය පාරක්. මේ මගේ ඉස්කෝලේ හොඳම දේ මේ පාර දිගේ යනකොට ඉස්කෝලේ දකින්නකොට පරණ මතකත් ඉතින් අලුත් වෙනවා. මාත් කාලෙකින් තමයි මේ පැත්තට යන්නේ. මොකද ගොඩාක් වෙලාවට ගෙදර ඉඳෙන්නේ නැහැ. ගෙදර ආපුවාම ගෙදරින් එළියට බහින්නෙත් නැහැ. මේ වගේ ගමනක් ගියොත් ඉතින් කලාතුරකින් තමයි. කොහොම හරි අපි කුරුසුපල්ලි ගාවට නැගිලා කොළ කැඳේ එකක් දීලා වඩත් කාලා ඉක්මනට පල්ලියට ගියා. මොකද අපිට ඉක්මනට ගෙදර යන්න ඕනකම තිබ්බා. මොකද ගෙදරත් පොඩි වැඩ වගේක් වෙන ගමන් තමයි තිබුණේ. ඉතින් අයියා අක්කා විතරයි ගෙදර ඉන්නේ. ඒක නිසා අපිට ඕන නම් ඉක්මනට ගෙදර යන්න. ත්‍රිවිල් එකෙන් බහිද්දී ඔන්න ඔය ලස්සන මල් ටිකක් තිබ්බා. ඉතින් ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් අරන් අපි ගියා පල්ලිය ඇතුළට. අපිත් බෞද්ධ. හැබැයි පුළුවන් වෙලාවට අපිත් කුරුසුපල්ලියට යනවා. මොකද අපේ ගෙදර අම්මා නංගි උනත් කුරුසුපල්ලි යන්න ලොකු කැමැත්තක් තියෙන නිසා. අපි ඉතින් ඉටිපන්දනුත් අරන් ඔතනට ගිහිල්ලා යාඥා කරලා ඉටිපන්දනුත් පත්තු කළා. අපි හිතුවා ඉතින් ගෙදර යන්න කලින් කොච්චර පරක් වුණත් බීච් එක පැත්තට ගිහින් එමු කියලා. මොකද කුරුසුපල්ලිය හා පැත්තම තමයි බීච් එක තියෙන්නේ. ඉතින් කුරුසුපල්ලියට ආපු කෙනෙක් බීච් එකට නොගිහින් යන්නේ නැහැ. එහෙම යන්න ඕනි කියලාම නැහැ. ඒත් ඉතින් අපි හිතුවා ගොඩ කාලෙකින් ආපු නිසා බීච් එක පැත්තටත් යමු කියලා හිතුවා. ඒ නිසා ඉතින් අපි ඔතන වැඳලා ටික වෙලාවක් ඉඳලා අපි ආපහු බීච් එක පැත්තට ගියා. අර කලින් පෙන්නපු පොල් තෙල් පහන ළමයි එතන කට්ටිය ගොඩාක් දෙනෙක් ඒකෙන් තෙල් අරන් යනවා, තෙල් ගානවා. ඉතින් අපි ගණන් හිටියෙත් නෑ ඇයි කියලා. පස්සේ අපි කෙනෙක්ගෙන් අහපුවම තමයි යා කිව්වේ ඒ තෙල් ගාපුවාම ලෙඩ හොඳ වෙනවා කියලා විශ්වාසයක් එයාලගේ තියෙනවා කියලා. කොහොම හරි අපි ඒ තෙලුත් ඉතින් ගාගෙන බීච් එක පැත්තට ආවා. ලොකු වව්වක් තිබුණෙත් නෑ. ලොකු සෙනගක් හිටියෙත් නෑ. ඒ නිසා ටික වෙලාවක් ඉඳලා අපි ඉක්මනට ගෙදර යන්න කියලා. මොකද ගෙදර ඉක්මනට අපි යන්න ඕනේ. ඒ නිසා උතන්ට ටිකක් ඉඳලා රැල්ල පාගලා අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. තව දෙයක් තමයි මෙදා සතුට හිතෙන තවත් කාරණයක් තමයි මට පුළුවන් වුණා ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න. මොකද ගොඩාක් වෙලාවට කොච්චර ෆොටෝස් ගහුවත් ලස්සන ෆොටෝස් ටිකක් වදින්නෙම නැහැ. හැබැයි බීච් එකේ මට ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න පුළුවන් වුණා. එහෙනම් ලස්සන ළමයිනේ අදට vlog එක ඉවරයි. channel එක subscribe කරලා like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් bye.